හායි යාළුවනේ ඉතින් කොහොමද? අද වැස්ස දවසක අපි ආවා රසම රස කෑමක් අරගෙන. අපිට මේ කෑම එක කිව්වේ අපේ වීඩියෝ බලන එක්කෙනෙක් අපිට කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඉතින් ඔයාලට උඩින් පේන ඇති මොකද්ද මේ කෑම එක කියලා. යාළුවා දාලා තිබ්බ එකනටත් පේනවා ඇති. අපිට එයා දාලා තිබ්බා පරිප්පුයි මාළුයි ගොටුකොළ සම්බෝලයි වේලපු මිරිස් කරල් බෙදලා තම්බපු හාල් කියලා කිව්වේ. ඉතින් අපි ඒ කෑම එක ඒ විදිහටම අද අරන් ඇවිල්ලා තිනවා. අපි කාලා බලමු එයාගේ මේ මීල් එක කොයි වගේද කියලා. අද ඇත්තටම ගොඩක් වහින දවසක්. වැස්සේ සද්ද ඇහෙනවද දන්නේ නැහැ ඔයාලට. වැස්සත් එක්ක රස්නේ පිට තියෙන උණු උණුවෙන් ඇත්තට මේ එකට එකක් පට්ට විදිහට මැච් වෙන එක මාර ගැළපීමක්. ඒ පාටෙන්ම කියන්න පුළුවන් ලස්සන පාට තුනක් එකතු වෙලා ඒ වගේ රස තුනක් එකතු වුණාම මාරම රහයි. අපි ගොටකොළ සම්බෝලයට රතු ලුණු දාලා උම්මලකඩ කුඩු කරලා දාලා රසට හදාගෙන තියෙන්නේ. මිරිස් කරල් ලුණු වතුරේ පොඟන්න දාලා ටික වෙලාවක් තියලා ඒ වතුර ටික පොඩ්ඩක් මිරිකලා බෙදලා ගත්තාම එන රහ නම් බත් නිකන් කන්න පුළුවන්. ඇත්තටම මාර රහක්, එක වෙනස්ම රහක්. පාපඩම් මිරිස් කරල් බෙදලා කරපිංච බෙදලා ගොඩක් තැන්වල එහෙමනේ කියන්නේ. ඔය උත්සවවලත් එහෙමනේ ගොඩක් මිරිස් කරලුයි පපඩමුයි කරපිංචයි බෙදලා තියෙන්නේ. ඒක මාර විදිහට ගැලපෙනවා බත් එක්කට. අපි මාළු උයලා තියෙන්නේ. සමහර විට මාළු බෙදලත් මීට වැඩිය රස ඇති. මේ වගේම රසක් තමයි ඇත්තේ. මාළු බෙදලත් ඒ වගේම රහක් ඇති. බෙදපුවාම වෙනස් රහක් නෙන්නේ ටිකක්. දැන් මේක මිරිසට උයලා තියෙන්නේ. එතකොට ඒක තව රහක්. ඔය බෙදපුවාම තවත් රහක් ඇත්තේ අනිවාර්යයෙන්. ඉතින් යාළුවනේ මගේ අපේ channel එකේ තියෙන ගොඩක් වීඩියෝ වීඩියෝ වල කෑම හැදුනේ මගේ අතින්. ඇත්තට මං හදපු ඒවා තමයි ගොඩක් ඒවා තියෙන්නේ මේ වගේ කෑම. තව ඉතින් වෙන කට්ටිය හදලා දුන්න කෑමක් තියෙනවා. ඒ කියන්නේ අපි හදවගත්තු කෑමක් තියෙනවා. දැන් ඇත්තටම කෑම හැදෙන්නේ අපේම අම්මා කෙනෙක්ගේ අතින්. ඉතින් ඒක මට තවත් රසයක්. කියන්නේ මම හදනවට වැඩිය වෙන කෙනෙක් අතින් හදලා කන එක පට්ටම වෙනස්. ඉතින් ඒක මාරම රහයි. අපිට මේ මීල් එක දාපු එකනටත් අපි ගොඩක් ස්තුති වෙන්න ඕනේ. මේ වගේ මීල් දානවට ඇත්තට මේ කියන්නේ මේ වගේ විදිහටම කැවෙන්නේ නැහැනේ. මොකක් හරි සාමාන්‍ය මොකක් හරි එළවලුවක් එක්ක කාලා අපි පුරුදු වෙලා තියෙන ජීවන රටාවක් තියෙනවනේ. ඒකට අපි හුරු වෙලා තියෙන්නේ. උදේට නැගිටිනවා, වැඩට යනවා, ආයෙනවා, ආයෙ උදේට නැගිටලා යනවා. එහෙමනේ. ඒක වෙනසකට අපි ඇත්තටම යොමු වෙන්න ඕනේ. වෙනස් දේවල් කරන්න ඕනේ.
අපිට අද හම්බුන ගොටුකොළවල චූටි ගොටුකොළ මට මම හිතන්නේ වෙල් ගොටුකොළ කියන්නේ. ඒ වගේ මුල් කෑලිත් එක්ක තමයි තියෙන්නේ. මුල් මේ හොඳට හොදලා ගද්දිත් තිබ්බේ. අපිත් හොඳට හොදලා ඒවා හැපෙනකොට අමුතු පැණි රහක් තියෙනවා. මාරම වෙනස් රහක් ඒක. ඉතින් අපි මේ වගේ කෑම ගෙනල්ලා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අපේ දේ අපේ රසය මාත් විඳින ගමන් ඔයාලටත් විඳින්න ආරාධනා කරන එක තමයි. මේ ඇත්තටම මම කැමති මේ ගොඩාක් කලාතුරකින් කියන්නේ කලාතුරකින්වත් දැන්ති තරම් අර ඔය තියෙන එක කෑම මේ වගේ කෑම හදන්න ආසයි. ඔයාලා දන්න දේවල් ඇත්තටම කියන්න ඔය එක පැතිවලට ආවේනික දේවල් තියෙන. ඔන්න ඉතින් යාළුවනේ රස්ම රස කෑම එකක් කෑවා. අපි වීඩියෝ එක දික් වෙන හින්දා මම මේක නවත්තනවා දැන්. කෑම එක ඇත්තටම රසයි. කමෙන්ට් එක දාපු කෙනාට ගොඩක් ස්තුතියි. ඉතින් මතක ඇතුව ඔයාලා අපේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම අපේ Facebook page එක follow කරලා තියාගන්න. ඉතින් ඇත්තටම කෑම විතරක් නෙමෙයි අපේ දේවල් ඔය හැමදේම අපි දාන්න බලාපොරොත්තු වෙනවා දානවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමදාමත් වගේ ආදරෙන් ඉල්ලනවා. අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්න.